කාලශේත කියලා වැඩක් කරන්න අපිට හිතුනේම අපි හැමෝටම අදහසක් තිබ්බ වෙනස් විදිහේ වැඩක් කරන්න ඕනි කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කාලශේත කියන නිර්මාණය බිහි වෙන්න ඇත්තම හේතු වුනේ. කාලශේත YouTube සීරීස් එකක් විදිහට කරන්න තමයි අදහස තියෙන්නේ. ඉතින් ඒකේ පළවෙනි එපිසෝඩ් එක අපිට සාර්ථකව එළියට දාගන්න පුළුවන් වුණා. ඉතින් ඒකෙදි අපි ප්ලොට් එක විදිහට ගත්තේ සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේ දකින සාමාන්‍ය ටිපිකල් ප්ලොට් එකකින් එහාට ගිහිල්ලා අපි ව්‍යංගයෙන් දෙයක් දෙන්න බැලුවා ඇත්තටම ඔඩියන්ස් එකට. ඒ ව්‍යංගයෙන් දෙයක් දෙන ගමන්ම ඒ කට්ටිය නැවත නැවත ඒක ਵਿਚාරය කරලා ඒ 아무තු රසයක් ගන්න පුළුවන් විදිහේ නිර්මාණයක් එළියට දාන එක තමයි අපේ මේන්ම ફોකස් එක. ප්‍රොඩක්ෂන් පැත්තෙන් ගත්තොත් එහෙනම් අපි හැමෝගෙම ටීම් වර්ක් එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේක ඇත්තටම මේ විදිහේ නිර්මාණයක් ආවේ. මියුසික් පැත්තෙන් ගත්තොත් චතු අයියාගේ සිනමැටෝග්‍රැෆි පැත්තෙන් ගත්තොත් අත්‍යයගෙන ඇනිමේෂන් එඩිටිං ගත්තොත් දසුන්ගේ සංගීතගේ ඒකේ අය බේස් වගේ තිබ්බනම් හොඳයි කියන්නේ. ඊපස්සේ ඇක්ටිං පැත්තෙන් ගත්තොත් අපි හැමෝගෙම සහයෝගයෙන් තමයි මේ විදිය නිර්මාණයක් එළියට දාගන්න පුළුවන් වුණේ අපිට. ඒක හැමෝගෙම අලුත් එක්ස්පීරියන්ස් එකක් විදිහට තව ඉස්සරහට යන ගමන් අපිට හොඳ වැඩක් කරන්න මේක හොඳ අත්දැකීමක් වුණා කියලා තමයි කියන්න පුළුවන් කාලශේත කියන නිර්මාණය. ඇත්තටම මේ නිර්මාණය කරන්න අපිට තිබ්බ සම්පත් ප්‍රමාණය ඉතාමත් සීමිතයි කියලා කිව්වොත් හරිය. ඉතින් මොකද අපි වැඩ කරන්නේ තැන් තැන් වල. කියන්නේ අපි හැමෝම එක තැනකට එකතු වෙලා එකම නිර්මාණයක් කරන්න අවස්ථාව වෙනවා අඩුයි. ඉතින් ඒකත් එක්කම එකක් තිබ්බ අභියෝගයක් අපිට ඒකින්ද අවම සම්පත් ප්‍රමාණයකින් එන අපිට දෙන්න පුළුවන් උපරිම ක්වොලිටියක් ඔඩියන්ස් එකට දෙන්න තමයි අපේ ප්‍රධානම ටාගට් එක උනේ. ඉතින් අපි ඒක සාර්ථකව නිමා කරා කියලා හිතනවා. අපිට මග ඇරිච්ච තවත් අඩුපාඩු තියෙනවා නම් අපිට පෙන්ලා දුන්න අඩුපාඩු තියෙනවා හුඟක් අය. ඉතින් ඒ වගේ අඩුපාඩු මකාගෙන ඊළඟ එපිසෝඩ් වලින් තවත් අපේ කියන්නේ ප්‍රොඩක්ෂන් ක්වොලිටිය සහ අපේ ප්ලොට් එකේ තියෙන ඉම්ප්‍රූව් කරගන්න ඕන තැන් මේව කරගෙන අපි ඉස්සරහට තව මේ YouTube සීරීස් එකේ ඉස්සරහට තව හොඳ එපිසෝඩ් ටිකක් ඔඩියන්ස් එකට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ෂූට් කරන කාලෙ වෙද්දී ඇත්තටම හුඟක් වැස්ස තිබ්බ කාලයක්. ඉතින් අපිට වෙන වෙලාවකුත් තිබ්බේ නැහැ. අපේ අය කාර්ය බහුලත්වයත් එක්ක අපි ඔක්කොම එක තැනකට එකතු වෙන්න වෙලාවක් අඩුකම තිබ්බා. අපි මේක ෂූට් කරගන්න දාගත්ත දවස් අපි හැමෝගෙම කාර්ය බහුලත්වයත් එක්ක අපිට තිබ්බ එක අභියෝගයක් තමයි හැමදෙනාම එකම දවසක එකම තැනකට එකතු කරගන්නේ. ඉතින් ඒක අපි කොහොම හරි කරලා ඒ අභියෝගය ජයගත්තට පස්සේ මේ තිබ්බ තව අභියෝගයක් තමයි වැස්ස. ඒ කියන්නේ සෑහෙන වැස්ස කාලයක තමයි අපිට මේක ෂූට් කරන්න ඕනේ. ඉතින් අපි මේක ෂූට් කරන්න මේ විනාඩි 26ම ෂූට් කරන්න පැය 24ක් ඇතුළත තමයි විනාඩි 26ම ෂූට් කරේ. ඉතින් ඒකෙදි අපිට තව මේ අභියෝගයක් තිබ්බේ වැස්සත් එක්ක. කියන්නේ අපි මේ ලොකේෂන් ගත්තම අපි ගියේ පළවෙනි ලොකේෂන් එක තමයි රවන්ඇල්ල. ඉතින් රවන්ඇල්ලේ අත්තැයියා ඒ ලොකේෂන් එකේ ෂූට් කරද්දී මම හිතන්නේ පැය 6ක් විතර එක දිගට එතන ෂූට් කරන්න උනා. මොකද අපිට වැස්සත් එක්ක කාලගුණේ කොහොම වෙයිද කියන්න බෑ. ඒ කාලගුණේ
මොකක් හරි ප්‍රශ්නයක් වෙලා අපිට ඊළඟට දාගන්න දවසකුත් නැහැ අපේ තිබ්බ කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් කොහොම හරි ඒ දවස් ඇතුළත අපිට ගහගන්න ඕන කියන ටාගට් එක තිබ්බ. ඉතින් කොහොම හරි අපිට වැස්සෙන් බාධාවක් වුණේ නැහැ ලොකුවට. ඒ අතරතුර ඇක්ෂන් සීන්ස් ටිකයි අපි මේ දෙබස් ඩයලොග් තියෙන ටික ඊට පස්සේ ඔක්කොම සීන්ස් ටික අරගෙන ඉවරනාට පස්සේ අපි ඊට පස්සේ ගියේ රහුගලට. රහුගල වාහනේම යන්න පුළුවන් තරම් නෙවෙයි. ඉතින් අපි හුඟක් ලොකු හයික් එකක් තිබ්බා රහුගලට. ඒ අතරේ අපිට වහින්න ඕන මෙන්න කියන්නේ කාලගුණේ ඇත්තටම ඉක්මනට වෙනස් වෙනවා. ඒ කියන්නේ පැය එකක් දෙකක් ඇතුළත වගේ ඒ සීන්ස් ටික ගන්න උනා. මොකද කාලගුණේ හරස් වෙයි කියන බයිලින්ද අපිට යන වාසනාවක් වුණා. ඇත්තටම මේ ප්‍රධාන සීන්ස් වලට කාලගුණේ බලපෑමක් වුණේ නැහැ. හැබැයි කාලගුණේ හින්දා අපි සමහර මේ චැප්ටර්ස් තිබ්බා අපිට එහෙම් පිටින්ම ඒ චැප්ටර් ෂූට් කරන්න නැතුව අයින් කරන්න උනා. මොකද කාලගුණේ හරස් වුණේ හින්දා. ඇතරම ලංකාව ගත්තේම අපේ හුඟක් සංස්කෘතිය ආපැදිච්ච ලස්සන කන්සෙප්ට් තියෙනවා. ඉතින් අපේ සංස්කෘතිය ගත්තත් අපේ දේශීයත්වයට මුල් තැන දුන්නත් ලස්සන කන්සෙප්ට් තියෙනවා. ඉතින් අපි කාලයක් තිස්සේ දැකපු දෙයක් තමයි ඒ කන්සෙප්ට් පාවිච්චි කරලා අලුත් නිර්මාණ වෙනවා අඩුයි. හුඟක් එකම රැල්ලකට කොටු වුණ නැත්නම් එකම රාමුවකට කොටු වුණ නිර්මාණ තමයි අපි හුඟක් දැකේ. ඉතින් අපි කට්ටියට උවමනාවක් තිබ්බා මේක පොඩ්ඩක් වෙනස් කරලා අපේ සංස්කෘතියට අපේ දේශීයත්වයට තැනක් දීලා ඒකෙන් හොඳ නිර්මාණයක් බිහි කරන්න ඕන කියන. මම සංගීත් ජීවන්ත. මම දැනට ෆ්‍රීලාන්ස් ඩිජිටල් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ කරනවා. කාලශ්‍රේත කෙටි චිත්‍රපටයට මම සම්බන්ධ වුණේ ස්ක්‍රිප්ට් රයිටින් සයිඩ් එකෙන්. ඒ වගේම ඇනිමේෂන් VFX සහ කලර් ග්‍රේඩින් වලිමුත් මම දායකත්වය ලබා දුන්නා. ඇත්තටම නිසලගේ මූලිකත්වයෙන් පටන් ගත්ත මේ ෂෝට් ෆිල්ම් එක හදන්න අපිට මාස 4ක වගේ කාලයක් ගියා. අපිට ඕන වෙලා තිබුණා හොලිවුඩ් මූවිස් වල තියෙන ක්වොලිටි එක ලංකාවේ සංස්කෘතිය බෞද්ධ කන්සෙප්ට් පාවිච්චි කරලා අපිට තියෙන හැකියාවන් පාවිච්චි කරලා හොඳ ගුණාත්මක නිර්මාණයක් කරන්න. නිසල මාව විශේෂයෙන් මේ වැඩේට සම්බන්ධ කරගත්තේ මේ දේශීය සංකල්ප විද්‍යා ප්‍රබන්ධයක් විදිහට සම්මිශ්‍රණය කළා ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන්න අපි හැමෝටම තිබ්බ වුණා නිසා. ඉතින් මේ විදිහට තමයි නිසල දසුන් සහ මම අපි තුන්දෙනා එකතු වෙලා අපි හැමෝගෙම අදහස් එකතු කරලා මාසයක් වගේ කාලයක් කරලා අපි මේ කතාව නිර්මාණය කළේ. මෙතනදී මට ආව ලොකු චැලෙන්ජ් එක තමයි මම පළවෙනි වතාවට තමයි ඇත්තටම මේ විදිහට කතාවක් නිර්මාණය කරන්නේ. ඒත් මම ගොඩක් sci-fi movies, games, ඒ වගේම TV series වගේ මම බලපු දේවල් වලින් ආభాෂය අරගෙන මගේ පරිකල්පන හැකියාව පාවිච්චි කරලා නිසල දසුන් දෙන්නගේ සපෝට් එකත් එක්ක සාර්ථකව මට කතාවක් නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඊළඟ අභියෝගය වුණේ අපි මේ ගොඩනගපු කතාව අපි හදන්න බලාපොරොත්තු වෙන කෙටි චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයාගේ හිතට කාවද්දන්නේ කොහොමද කියන එක. මෙතනදී මම ඩිරෙක්ටිං වලටයි කැමරා කරන්නටයි පහසු වෙන විදිහට ස්ක්‍රිප්ට් එක නිර්මාණය කරා. ස්ටෝරි බෝඩ්ස් දෙබස් වෙන වෙනම හදාගෙන අපි ප්‍රොඩක්ෂන් පටන් ගන්න කලින් ඒ ඔක්කොම සූදානම් කරගත්තා. ස්ක්‍රිප්ට් එක හදනකොටත් මට ගොඩක් තැන්වලදී කතාවේ ප්‍රායෝගිකව නිර්මාණය කරන්න පුළුවන් වෙන විදිහට වෙනස් කරන්න වුණා. මොකද මේක විද්‍යා ප්‍රබන්ධයක් නිසා VFX, CGI වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේම මිල අධික ප්‍රැක්ටිකල් ඉෆෙක්ට්ස් ඕනි වුණා ස්ටෝරිය සමහර දේවල් ඒ විදිහටම කරන්න. ඒත් අපිට තිබුණ සම්පත් සහ කාලය සීමිත වුන නිසා අපිට කතාවට ලොකු හානියක් නොවන විදිහට ක්‍රියේටිව් විදිහට මේ ගැටලු ටික විසඳ ගන්න සිද්ධ වුණා. ෂූටින් වලදීත් අපිට වැස්සෙන් බාධා වුණා. ඒ වගේම අපි හැමෝටම සීමිත කාලයක් තිබුණේ අපේ වැඩ රාජකාරීත් බැලන්ස් කරගෙන මේ වැඩේ කරන්න ඕන නිසා. ඉතින් මේ හේතුව නිසා අපිට ස්ක්‍රිප්ට් එකේ සමහර කොටස් අයින් කරන්න පවා සිද්ධ වුණා, අකමැත්තෙන් වුණා. හැබැයි අපි වැඩේ අතාරියේ නෑ. පෝස්ට් ප්‍රොඩක්ෂන් වලදී අපි ඒ ෂූටින් වලදී විච්ච අතපසුවීම් ගොඩක් සංස්කරණය කළා. කාලශ්‍රේත ෆිල්ම් එකේ ගොඩක් දෙනෙක්ගේ අවධානය ලැබුණ දෙයක් තමයි මේ 2D ඇනිමේෂන්. මුලින්ම කියන්න ඕනි මම මීට කලින් මේ වගේ ඇනිමේෂන් එකක් හදලා තිබුණේ නැහැ. මට ඩිජිටල් ආර්ට් සයිට් එකෙන් ලොකු එක්ස්පීරියන්ස් එකක් තිබුණා වුණත් මෝෂන් ග්‍රැෆික් සයිට් එකෙන් මම ගොඩක් ආධුනිකයි. ඒ නිසා ඇනිමේෂන් එක හදන එක සෑහෙන ලොකු චැලෙන්ජ් එකක් වුණා. ඒත් මට ඇත්තටම ලොකු ආසාවක් තිබුණා ඇනිමේෂන් ඉගෙන ගන්න. කොහොම හරි මම මේ ඇනිමේෂන් එක හදන්න පාවිච්චි කරේ Adobe After Effects software එකයි Open Tones කියන software එකයි. ඒ වගේම digital arts කරන්න මම පාවිච්චි කරේ Clip Studio Paint කියන software එක. කොහොම හරි මට සති දෙකක් වගේ පොඩි කාලෙකින් Adobe After Effects අලුතෙන්ම ඉගෙනගෙන ඇනිමේෂන් එකක් නිර්මාණය කරලා ඉවර කරන්න පුළුවන් වුණා. ඒත් එක්කම ෆිල්ම් එකේ VFX කොටස් ටික බිගිනර් කෙනෙක් හැටියට මට සාර්ථක විදිහට නිර්මාණය කරන්න පුළුවන් වුණා. ඇත්තටම ෆිල්ම් එකේ විශේෂම තැනක් තමයි මනෝතලදී අපේ කතාවේ දුෂ්ට චරිතය තිමිරා අවතාරය කැත්ත ගිනි ගන්න සීන් එක. එතනදී අපි ප්‍රැක්ටිකල් ඉෆෙක්ට් එකක් පාවිච්චි කළා තමයි මේ කැත්ත ගිනි ගන්න කැත්ත කරකවන දර්ශනය නිර්මාණය කළේ. ඒත් කැත්ත ගිනි ගන්න දර්ශනයත් අමිත් ඒ කැත්ත ඩිස්ක්‍රාම් කරන දර්ශනයත් VFX වලින් තමයි අපි නිර්මාණය කරන්නේ.
හේතුව තමයි ගිනිගන්න කැත්තකින් ඇත්තටම ෆයිට් කරනවා කියන්නේ ගොඩක් අවදානම් සාගත වැඩක්. කොහොම හරි මේ කැත්ත ගිනිගන්න අවස්ථාව, ඒ කැත්තෙන් ගහන අවස්ථාව, තිමිරාවතාරයේ අතුරුදහන් වෙන අවස්ථාව ඇතුළු VFX කොටස් සම්පූර්ණයෙන්ම මම නිර්මාණය කළේ Adobe After Effects software එකෙන්. ඊළඟට අපේ ෆිල්ම් එකේ කලර් ග්‍රේඩින් ගැන කතා කරොත් මට ඕනි වුණා ලංකාවේ බහුලව පාවිච්චි කරන කලර් ග්‍රේඩින් වලින් වෙනස් වෙලා වෙනස්ම කලර් ග්‍රේඩ් එකකට යන්න. එතනදී කතාවේ තේමාවට සමාන්තර වෙන විදිහට මම මුලදී කොළ නිල් පාටට උරු කලර් ග්‍රේඩ් එකක් තමයි පාවිච්චි කරේ. කතාවේ තේමාව උනේ හිත ඇතුලේ වෛර සිතුවිල්ලක් ඇති වෙන විදිහ සහ ඒක නැති කරගන්න ඕනි විදිහ, වෛරය පාලනය කරගන්න ඕනි ඇයි කියන දේ ප්‍රේක්ෂකයාට කාවද්දන එක. මේ හේතුව නිසාම තමයි අපි හැම දෙයක්ම මේ තේමාවට ගැලපෙන විදිහට සැලසුම් කරේ. ඒ මැසේජ් එක හිතට කාවදින්න නම් අපි අදාළ වයිබ්‍රේෂන් එකට ප්‍රේක්ෂකයාව ටියුන් ඉන් කරන්න ඕන. ඒ නිසා කතාව මුලදී කොළ නිල් පාටට හුරු කලර් ග්‍රේඩ් එකකුත්, කතාව මැදදී ලා නිල් සහ කහ පාටට හුරු කලර් ග්‍රේඩ් එකකුත්, කතාව අවසානයේදී තැඹිලි සහ රතු පාටට හුරු කලර් ග්‍රේඩ් එකකුත් පාවිච්චි කරා. මේ නිසා කලර් සයිකොලොජි එක ෆිල්ම් එකේ තේමාවට සම්පාත වුණා වගේම ෆිල්ම් එකට විෂුවලි ලොකු ඇට්‍රැක්ෂන් එකක් ලබා දෙන්නත් මට පුළුවන් වුණා. මියසික් පැත්තෙන් ගත්තත් ඒ අපේ දේශීයත්වයට මුල් තැන දීලා ඊට පස්සේ අපි ඒකට අපේ බෞද්ධ සංකල්ප තියෙන ගැඹුරු සංකල්ප මේකට ඇඩ් කරලා ව්‍යංගාර්ථයෙන් ඒක දෙන්න try කරලා ඊට පස්සේ ආර්ට් පැත්තෙන් ගත්තත් ඇනිමේෂන් පැත්තෙන් ගත්තත් අපේ දේශීයත්වයට මුල් තැන දීලා කරපු නිර්මාණයක් තමයි කාලශ්වේත කියන්නේ. ප්‍රොඩියුසර් සහ ඩිරෙක්ටර් කියන රෝල් එක ඇතුලේ මට හුඟක් අලුත් අත්දැකීමක් මේක. ඉතින් මේ විදිය වැඩක් ලොකු වැඩක් කියන්නේ අපි පොඩියට පටන් ගත්ත වැඩේ ක්වොලිටි අතින් ලොකු වුණා. මොකද්ද අපේ අයගේ තිබ්බ මේකට අර අපි කියන්නේ උණක් තිබ්බ මේක හොඳටම එළියට දාන්න ඕනේ කියලා. ඉතින් ඒකත් එක්ක මට හුඟක්ම පහසු වුණා මේ ඩිරෙක්ටර් විදිහට මේක ප්‍රොජෙක්ට් එක කරද්දි. මොකද හැමෝටම තමන්ගේ උපරිමයම දෙන්න උවමනාව තිබ්බ මේ ප්‍රොජෙක්ට් එකට. ඒ කියන්නේ මට ඒක අමුතුවෙන් ගන්න දෙයක් තිබ්බේ නැහැ. මොකද හැමෝගෙම තමන්ගේ උපරිම එෆර්ට් එක දුන්නා මේ නිර්මාණයට. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපි මේ දකින කාලශ්වේත YouTube මේ සයින්ස් ෆික්ෂන් සීරීස් එකට අඩිතාලමක් වුණේ. මේකද කියන එකන්ට මොනවද කියලා. ඒක පොඩ්ඩක් නිකන් කියන්න. මේකද හටන්කාරයන්ගේ විනේ. අන්න හරි. ඒක කෑ ගහලා. මේකද හටන්කාරයන්ගේ විනේ. අර හරි. කොහොමද ඉගෙන ගත්ත දේව? අපි එකෙන් කවර කෑ ගහනවා කියන්නේ. ඒක අර නිකන් මේ තර්ජනාත්මකව කියන එකක් නේ. සහ නිකන් ප්‍රශ්නාර්ථයක් වගේ ගන්න. මේ හදිසියේ මම උඹට ගමට එන්න කිව්වේ මේ විකාරවලට නන් නෙවෙයි කියලා වගේ යන්නේ. ඒ වගේ නම් එකක් තියෙනවනේ. ඔව්. ගැන කලකිරීමෙන් වගේ කියන්නේ. කාලශ්වේත අපි ගත්තේ සයින්ස් ෆික්ෂනල් සහ ඇක්ෂන් කියන කැටගරි එකට තමයි අපි ફોකස් කරේ. මොකද අපි විශ්වාස කරන දෙයක් තමයි සටන් කලාවක් ලෝකෙට දෙන්න පුළුවන් හොඳම විදිහ තමයි සිනමාව. මොහොතයි ගත්තත් ටෝනි ජාලා එක කරලා තියෙනවා. සිලාට් ගත්තත් ටිකෝ ආවිස්ලා එක කරලා තියෙනවා. ඉතින් ඒ වගේ සටන් කලාවක් මිනිස්සු අතරට යවන්න පුළුවන්, සටන් කලාවේ නැත්නම් සටන් කලාවත් එක්ක බැඳ සංස්කෘතියක් මිනිස්සු අතරට යවන්න පුළුවන් හොඳම විදිහ තමයි සිනමාව. ඒක අපි බේස් කරගෙන අපේ දේශීය සටන් කලාව තියෙන සංකල්ප, දේශීය සටන් කලාවේ තියෙන පාරවල් මිනිස්සුන්ට ජනතාව අතරට යවන්න, අපේ ඔඩියන්ස් එක අතරට යවන්න අපි කාලශ්වේතයේදී උත්සාහ කරා. ඉතින් අපි මේ කාලශ්වේත ප්‍රධාන සටන් ජවනිකා දෙකක් අපි කරා. එකකින් අපි තීම් කරේ පළවෙනි සටන් ජවනිකාව මේ රමිත් චරිතය සහ මාළක චරිතය අතර වෙන සටන් ජවනිකාව අපි එකට තීම් එක කරගත්තේ වතුර. ඉතින් අපි ඒක දේශීය සටන් කලාවේ හඳුන්වනවා දියහටන් කියලා. දියහටන්, ගුඩහටන්, මඩහටන් වලින් දියහටන් කියන මේ සටන් වර්ගය තමයි අපි පළවෙනි ෆයිට් එකට මේව කරේ. ඒක අපි වතුර ෆෝකස් කරගත්තා. තිමිරාවතාරය සහ රමිත් අතර මනෝතලයේදී සිද්ධ වෙන සටනට අපි ටීම් එක කරගත්තේ ගින්දර. ඉතින් ඒකදී අපි උගක්ම ඉලංගම් සටනක් පැත්තට පළවෙනි මේ සටන අංගම් පැත්තටත් දෙවෙනි සටන ඉලංගම් පැත්තටත් තමයි අපි බාර කරේ. ඉතින් ඉලංගම් පැත්තට ගද්දී අපි තිමිරාවතාරයට දුන්න ආයුධය තමයි මහා කැත්ත. මහකැත්ත ෆික්ෂනල් කැරක්ටර්ස් වලට හොඳ එකක් කියලා හිතුණා. මහකැත්ත කියන එක, මහකැත්ත කියන්නේ
ඇත්තටම හසුරවන්න අමාරු ආයුධයක් කියන බර ආයුධයක්. ඒක දීලා තිමිරාවතාරයේ අර ශක්තිවන්තභාවය එතනින් අපි පිළිබිඹු කරන්න ගත්තා. ඉතින් ඒත් එක්කම අපි රමිත්‍ර ප්‍රධාන චරිතෙට මේ පළවෙනි එපිසෝඩ් එකේ ප්‍රධාන චරිතෙට අපි දුන්නා කඩු දෙකක්. ඉතින් කඩු දෙක සහ මහ කැත්ත කියන සංයෝජනය තමයි අපි පාවිච්චි කරේ අන්තිම ෆයිට් එකට. අපිට ඇක්ෂන් සීන්ස් කරද්දි තව තිබ්බ ප්‍රශ්නයක් තමයි ලොකේෂන්ස්. අපි හුඟක් කරේ නැචරල් ලොකේෂන්ස් වල. ඉතින් ඒකෙන්දී අපිට ඇක්ට් කරනවටත් අමතරව හුඟක් ස්ටන්ට් කරද්දි පරිස්සම් වෙන්න වුණා. මොකද සීමිත ඉඩ ප්‍රමාණයක් තියෙන්නේ. රෝස් ගාඩන් එක ඇතුලේ අපිට අවස්ථාවක් ලැබලා දුන්නම් චතුවය ඇතුලේ රෝස් ගාඩන් එකේ කණ්ඩායම අපිට එතන ෂූට් කරන්න. ඒකෙන් තමයි ලස්සන අපිට ඒ අදාළ විදියට අපේ මනෝතලයේ කියන එක ඔඩියන්ස් එකට දෙන්න පුළුවන් උනේ. ඒ ඇතුලේදී කරද්දි අපිට සීමිත ඉඩ ප්‍රමාණයක් තිබ්බේ. ඉතින් මේ මහගැත්ත සහ කඩු දෙක කියන දෙකම අපි පාවිච්චි කරේ කැපෙන ආයුධයි. ඇත්තම ආයුධ පාවිච්චි කරේ. ඉතින් අපිට කැමරා බඩුත් පරිස්සම් කරන්න ඕන, අපි පරිස්සම් වෙන්නත් ඕන සහ පරිසරය ඒ අවට තියෙන ඒවා පරිස්සම් කරන්නත් ඕන. ඒත් එක්කම ඔඩියන්ස් එකට අර ෆයිට් එකේ ත්‍රිල් එක දෙන්නත් ඕන. ඒ අභියෝග ඔක්කොම අපි සාර්ථක ලෙස නිමා කරා කියලා හිතනවා ෆයිනල් ෆයිට් එකේ. තිමිරාවතාරයට අපි එකම චරිතයක් නිරූපණය කරත් ඒ තිමිරාවතාරය කියන ස්ටන්ට් වලට අපිට මේ තිමිරාවතාරයට රඟ දැක්වේ අපේ නදුන් මල්ලි. ඉතින් නදුන් මල්ලි සෑහෙන ලොකු කාර්යයක් කරා ඇක්ෂන් පැත්තේ. මොකද තිමිරාවතාරයේ මාස්ක් එක දැම්මම අපිට පේන පරාසය හුඟක් අඩුයි. ඉතින් ඒතර අර කඩු දෙකක් කෙනවා, ඊට පස්සේ ඒත් එක්කම කැත්තක් එනවා, ඒත් එක්කම අපි අතපයින් ඒ බ්ලොක් කරගන්නත් ඕනේ. ඉතින් එයාට පේන පරාසය අඩුයි. ඒකින් එයා මේ කියන්නේ එහෙම තිබ්බත් එයා මාවත් පරිස්සම් කරගෙන ඒ වටේ තියෙන ඒවත් පරිස්සම් කරගෙන එයාත් පරිස්සම් වෙලා ෆයිට් සීන් එක ඉවර වෙනකම්ම හොඳ මේකක් කරා. ඒකට නදුන් මල්ලිට සෑහෙන ස්තුතිවන්ත වෙන්න ඕන. අපි හුඟක් දේශීය සටන් කලාවට බර කරලා මේ ෆයිට් හදපු හින්දා අපිට තිබ්බ මේන් ෆෝකස් එක තමයි දේශීය සටන් කලාව කියන එක ෆෝකස් වෙන්නත් ඕන. ඔඩියන්ස් එකට ත්‍රිල් එක දෙන්නත් ඕන. ඉතින් ඒකට අපි යොදාගත්තේ ප්‍රධාන වශයෙන්ම දේශීය සටන් කලාව වෙන ගැට සහ රොටේෂන් පහරවල් තමයි අපි මේකට යොදාගත්තේ. රමිත් එක ගැටයක් දානවා නම් ඒ ගැටේම අනිත් ගැටේ අපි මේ තිමිරාවතාරයට යොදාගත්තා. එහෙම කරලා අපි ඉන්වර්ටඩ් වර්ෂන් එක පෙන්වන්න උත්සාහ කරා ඇක්ෂන් පැත්තෙන්. ලොකේෂන් පැත්තෙන් අපිට හුඟක් ඉඩ සීමිතව තිබ්බ හින්දා අපි ෆයිට් සීන්ස් වලදී දේශීය සටන් කලාව වෙන වැල් පහර කියන සංකල්පයට අනුව ෆයිට් සීන්ස් හදන්න ගත්තා. මොකද එතකොට මේ වැල් පහර කියන සංකල්පයේ මූලිකම වෙන්නේ වටේ කැරගෙන ගමන් ඒ සීමිත ඉඩ ප්‍රමාණයක් ඇතුළතදී ප්‍රතිවාදියත් එක්ක සටන් කරන එක. ඉතින් ඒක අපි පෙන්වන්න හැදුවා කාලශ්වේත චිත්‍රපටය තුලින් දේශීය සටන් කලාවේ වැල් පහර කියන සංකල්පය. කාලශ්වේත මට හම්බෙච්ච ෂෝට් ෆිල්ම් එක සෑහෙන ලොකු අත්දැකීමක්. මොකද මම කරන රස්සාවත් එක්ක මම එතනම වීඩියෝග්‍රැෆි කරාට මම ගොඩක්ම කරේ වෙඩින් සම්බන්ධව ෆොටෝ සහ වීඩියෝ. ඉතින් මේක ඇවිල්ලා අමුතුම අත්දැකීමක් වුණා. අපි සෑහෙන්න ඉස්සල මේක සාකච්ඡා කරා, මැසේජ් කළා. ඉතින් මේක කොහොමද වෙන්නේ කියලා මම කරපු ෆීල්ඩ් එකත් එක්ක මම වෙඩින් ෆීල්ඩ් එක තමයි සෑහෙන්න හිටියේ. ඒකත් එක්ක හම්බෙච්ච ලොකු අත්දැකීමක් මේක. මම හිතන්නේ විනාඩි 20 ගානක එපිසෝඩ් එකක්. හොඳ ටීම් වර්ක් එකක්. කට්ටිය ඔක්කොම එකතුලා කරපු ලස්සන වැඩක්. ගොඩක්ම ඉතින් අපිට ලොකේෂන් එකේ තව ලොකු ප්‍රශ්න ටිකක් තිබ්බේ. මොකද අපිට තිබ්බේ කම්ෆර්ටබල් එහෙම ලොකේෂන් නෙමෙයි තිබ්බේ. අපිට පොඩ්ඩක් ගිහිල්ලා එතන ටෆ් ගතිය එහෙම වැඩි ඒ වගේ. එතකොට අපිට දියඇලි ගාව තිබ්බා, ඒ වගේ තැන්වලක් තිබ්බා. ඊට පස්සේ එක කන්දක් උඩ ලොකේෂන් එකක් තිබ්බා. මේකට මම පාවිච්චි කරපු කැමරාව ඇවිල්ලා Sony A7 III එකයි ප්‍රයිම් ලෙන්ස් දෙකකුයි තමයි යූස් කරේ. ඊට අමතරව Ronin SC2 එකක් පාවිච්චි කරා. මොකද මේක ඇවිල්ලා ඇක්ෂන් මේ පාර්ට් එක මේකේ වැඩි සෑහෙන ඇක්ෂන් පාර්ට් තිබ්බ හින්දා මට ටිකක් හොඳ ජිම්බල් එකක් ඕනි වුණා. ඉතින් මේකේදී විශේෂයෙන් තෑන්ක්ස් කරන්න ඕනේ මේ රවින්දු මල්ලිට. රවින්දු මල්ලිගේ තමයි මේ Ronin SC2 එක. ඉතින් මට Ronin SC2 එක දුන්නා. ඉතින් ඒකත් එක්ක මට වැඩේ ගොඩක් ලේසි වුණා මේ ඇක්ෂන් ෂොට් වලට මේක කපා ගන්න. මොකද මූවමන්ට් ෂොට් එහෙම සෑහෙන්න තිබ්බ හින්දා ගොඩක්ම අමාරු වුණ තැන ඇවිල්ලා අපි පළවෙනි ලොකේෂන් එකේ හැටියට ගියා. මම හිතන්නේ රවන් ඇල්ලේ පැල්ලහැ කැලලට ගියේ. එතන සෑහෙන අපි මම හිතන්නේ පැය 4ක් විතර අපි මම හිතන්නේ ෂූට් එක කරා. අපි මම හිතන්නේ ලොකේෂන් යද්දි වෙලාව 6ට 7ට විතර ඇති වෙලාව. ඉවර වෙද්දි මම හිතන්නේ දවල් 1 විතරම අපි ෂූට් එක එතන කරා. අනිකර වතුරෙම බහැලා හිටියේ. වතුරෙන් ගොඩට එන්න වෙලාව තිබ්බෙම නැහැ. එතනදී අපිට තිබ්බ ස්පේස් එකත් බොහොම අඩුයි. මොකද මම පාවිච්චි කරපු ලෙන්ස් එකත් එක්ක මට සෑහෙන්න අමාරු වුණා. සමහර ෂොට් එහෙම ගන්න සෑහෙන පිටිපස්සට යන්න වුණා. මේ ඔයාලට දකින්න ඇති අර
ගල උඩ භාවනා කරන ෂොට් එක එහෙම ගද්දි එහෙම පොඩි ස්පේස් එකක් තමයි තිබ්බේ. මොකද මට ලෙන්ස් දෙකයි තිබ්බේ පාවිච්චි කරන්න 35 එකයි 85 එකයි විතරයි තිබ්බේ. ඉතින් කොහොම හරි ඉතින් සෑහෙන කට්ටක් කාලා ඉතින් වැඩේ කොහොම හරි ගොඩ දැම්මා. ඉතින් හැමෝම සෑහෙන සපෝට් කරා. ටීම් එකක් විදිහට ඉතින් සෑහෙන සන්තෝෂයි. දෙවෙනි ලොකේෂන් එක විදිහට අපිට තිබ්බේ රාහුගල. ඇත්තටම රාහුගල එකේ අපිට ඉතින් අර කිව්වත් වගේ වාහනවල ලොකේෂන් එකටම ගිහිල්ලා එතරම් බහැලා ඒ වෙලාවම කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. අපි මොකද වාහනේ පැල්ලලා නවත්තලා ආයි බයික් වලින් කන්ද මැදට ගිහිල්ලා එතන නම් පයින් තමයි මේ රාහුගල ලොකේෂන් එකට ගියේ. වල දකින්න විතර භාවනා කරන ඒ ෂොට් එක එහෙම අරන් තිබ්බේ ගල උඩ. ඒ ටික එහෙම අපිට ඉතින් මේ සෑහෙන දුරක් හයික් කරගෙන මේ පයින් ඇවිදගෙන යන්න ඕන. ඉතින් එතනත් ඉතින් අර වගේ ප්‍රශ්න ටිකක් ආවා. ඉතින් පොඩ්ඩක් මේ ස්පේස් මදි සීන් අනම්මනම් ආවා. කොහොම හරි ඉතින් කට්ටිය එකතු වෙලා මේ මොකද අනික ඒ වෙලාවේ කියන්න ඕනේ ක්ලයිමේට් එක රට්ටක් ගාලා මාරු වුණා. අපිට පොඩි වෙලාවයි දුන්නේ. ඉතින් ඒ පොඩි වෙලාවේදී අපි කොහොම හරි පැය කහමාරක් ඉතින් විතර මම හිතන්නේ එතන ෂූට් එක කරා. ඔය මම හිතන්නේ ඔය ෆයිට් එකයි ඔය භාවනා කරන ෂොට් එකයි ඔක්කොම මම හිතන්නේ එතන උනේ. කොහොම හරි ඉතින් පැය කහමාරෙන් විතර පැය කහමාරෙන් දෙකෙන් විතර වැඩේ කරා. ඔක්කොම සීන් ටික අරන් ඉවර වුණාට පස්සේ තමයි මම හිතන්නේ වැස්සත් පටන් ගත්තේ. ඒ හින්දා පොඩි ටයිම් එකකදී සෑහෙන දේවල් ටික කරගන්න උනා හොඳ ටීම් එකක් ඉඳලා. තව සීන් එකක් තිබ්බ මනෝතලයේ සහ කැඩපත් මානේ. ඉතින් අනගේ සවුන්ඩ් එක ආසිරිය තමයි ඉතින් අපි ලයිට් ටික දුන්නේ. ඉතින් ලයිට් දෙකයි ඒ ටික දාලා ස්මෝක් මැෂින් එක දාලා තමයි අපි ඒ ටික හදාගත්තේ. එතනදිත් ගොඩක් වෙලාවට මම යූස් කරපු ලෙන්ස් එක ඇවිල්ලා 85 එක තමයි. මොකද මට වයිඩ් එකකට යන්න පුළුවන් කමක් තිබ්බේ නැහැ. අපිට පොඩි ස්පේස් එක තමයි ඔක්කොම ටික arrange කරගන්න ඕනේ. මොකද ෆයිට් සීන් එකත් එක්ක එතන මේ ඉන්ඩෝ ලොකේෂන් එකක් නේ. එතන මනෝතලේ වයිබ් එක යන හින්දා මම බැලුවේ 85 ලෙන්ස් එකෙන්ම ඒ වැඩේ ඉවර කරන්න. ඉතින් දන්න කට්ටිය දන්නවා ඉතින් 85 ලෙන්ස් එකකින් ඒ කියන්නේ ඇක්ෂන් ෂොට් එකක් gimbal එකෙන් ගහද්දි කොච්චර අමාරුද කියලා. ඉතින් කොහොම හරි එකත් අපිට සක්සස් කරගන්න පුළුවන් වුණා. අත්යයට සෑහෙන ලොකු අභියෝගයක් තිබ්බා. මොකද අපි වතුරේ ගහද්දි වතුර යනවා කැමරාවට. ඉතින් ඒ හින්දා කැමරාව පරිස්සම් කරගන්නත් ඕන. ආය අපේ කික්ස් පංචස් ගහද්දී යාට ලං වෙන්න බෑ අපිට. එතකොට ඒවත් අදින්න පුළුවන්. අනික ලොකේෂන්ස් වලද ඉඩ තිබ්බ හුඟක් ෆයිට් කරන්න විතරයි පොඩි ඉඩක් තිබ්බ. ඉතින් එතකොට සුපිරිම වැඩක් කරා. ඒ තිබ්බ ඉඩ ප්‍රමාණයෙන් අපි කොච්චර හොඳට කරත් සිනමැටෝග්‍රැෆි පැත්තෙන් ඒක හරියට අපිට ඔඩියන්ස් එකට දෙන්න බැරි වුණොත් අපි ප්‍රොඩක්ෂන් එකක් විදියට ෆේල් වෙනවා. ඉතින් ඒක අත්යය හොඳටම කරා. අනිත් දේ තමයි ඔඩියන්ස් එකේ වයිබ් එක හදන්න ඕන අපි මියුසික් පැත්තෙන්. ඉතින් අපි ඒ ෆයිට් එක එක්කම ඒකේ ෆයිට් එකේ වටිනාකම දෙගුණ තෙගුණ කරන්න උදව් කරා අපේ චතු අයියා. මොකද එයා ඒ වයිබ් එක ගානට මුල ඉඳන් අගට වෙනකම් මේ ඒ මියුසික් එක දේශීයත්වයට මුල් තැන දීලා ඒත් එක්කම එක කැටගරිස් වල මියුසික් පාවිච්චි කරලා අර කම්මැලිකමක් නැතුව එක දිගට ෆ්ලෝ එක ගලාගෙන යන විදිහට චතු අයියා හුඟක් මේ මියුසික් ප්‍රොඩක්ෂන් පැත්තෙන් අපිට මාර සපෝට් එකක් දුන්නා. අපේ කතාව ඇතුලේ මම රංගපාපු කලන කියන චරිතයට අමතරව මට තිබ්බ ලොකුම කාර්යභාරය තමයි පෝස්ට් ප්‍රොඩක්ෂන් පැත්ත. ඒ කියන්නේ එඩිටින් පැත්ත. ඉතින් එඩිටර් යතේ ලොකු කාර්යභාරයක් තියෙනවා ස්ටෝරි එක ඔඩියන්ස් එකට දෙන එක. ඉතින් ඒකෙදි ගොඩක් අපි සැලකිලිමත් වෙන්න ඕනි. ගොඩක් දේවල් තියෙනවා. අපේ කතාවේ කන්ටිනියුටි එක තියාගන්න ඕනි. ඒ වගේම ස්ටෝරි ටෙලින් කියන දේ හරියටම ඔඩියන්ස් එකට යන විදිහට අපි රූපරාම ටික පෙළගස් ගන්න ඕනි. ඒ වගේ දේවල් ගොඩක් ඇතුලේ මට ටිකක් මහන්සි වෙන්න උනා. ඒ දේවල් හරියටම පෑන් එකකට මේක ඇතුළේ දෙන්න. ඉතින් ඒකෙදි මට ගොඩක් උදව් වුණා අපේ සංගීත්ගේ VFX සහ ඇනිමේෂන් වලට අමතරව එඩිටින් පැත්තෙන් මට සපෝට් එකක් දුන්නා මේකට. ඒ වගේම ස්ටෝරි එක තිබ්බෙත් එයාගේ ඔළුවේ නිසා එයා මට කතාව පෙළගස්සලා එඩිට් එක වෙන්න ඕනේ මෙහෙමයි කියලා මට අයිඩියා එකක් හොඳට දුන්නා. ඒක නිසා මම කතාව පෙළගස්සලා ඒ විදිහට ස්ටෝරි එක ෆ්ලෝ එක තියාගන්න මට ලොකු උපකාරයක් වුණා සංගීත්ගේ උදව්. මේක බලාගන්න. උඹලා දෙන්නෙක් වුණ ගුරුතුමාරන් පයල්ලා. ඒ වගේම අපේ නිසල ගොඩාක්ම ලොකු කාර්යභාරයක් කරා මේ අපේ ටීම් එක එකට තියාගෙන එයාට අදාළ කාර්යභාරයන් වෙනම පවර්ලා දීලා කෙනෙක්ගෙන් වෙන්න ඕනි දේවල් හොඳට එක්ස්ප්ලේන් කරලා අපේ ෆයිනල් අවුට්පුට් එකට ලොකුම දායකත්වයක් දුන්නා නිසල. එයා නිසා ඇත්තටම මට අපිට වැඩ කරගන්න ලේසි වුණා. ඇත්තටම අපේ ටයිම් මැනේජ්මන්ට් පැත්ත එයා බැලුවා. එතකොට අදාළ කාර්යභාරය අපි එකම වැඩේ සමහරක් වෙලාවට අපි කීප දෙනෙක් බෙදාගෙන කරන්න සිද්ධ වෙච්ච අවස්ථාවල් තිබ්බා කාලය වගේ ප්‍රශ්න නිසා. ඉතින් ඒ වගේ තැන්වලදී ගොඩාක් ලොකු සහයෝගයක් ලබා දුන්නා අපේ ටීම් එකේ අය. විශේෂයෙන්ම අර කියන්න ඕනේ දැන් මේකට අර අපේ තිබ කාලය සහ අපිට එක ආපු අභියෝග වල ගැටලු නිසා අපිට 100%ක්ම අපේ ස්ක්‍රිප්ට් එකට යන්න බැරි වුණ අවස්ථාවක් තිබ්බා. ඉතින් ඒ අවස්ථාවලදී අපි ෂූට් කරපු කොටස් වලින් ගේමක් ගහ ගන්න සිද්ධ වුණා ෆයිනල් අවුට්පුට් එක හරියට හදාගන්න.
එක තැන්වල විසිරලා හිටපු අය එකම දවසේ එක තැනක එකතු වෙලා මේක පොඩ්ඩක් කලබලෙන් කරපු වැඩක් නිසා අපිට කාලකලමනාකරණය වගේම වෙනත් අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ ගැටලු වලට අපි සාර්ථකව මුහුණ දීලා අපි වැඩෙන් ලොකු ප්‍රතිශතයක් අපිට ඉවර කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ ගොඩක්ම වැඩේ තිබ්බේ පෝස්ට් ප්‍රොඩක්ෂන් පැත්තේ. මම තමයි තිමිරාවතාරය. මම ආවේ උඹේ මිත්‍රත්වය විවරයක් කරන්න. මම ආවේ උඹට උදව් කරන්න. උඹට වැරදිලා මාලක් කරපු වැඩේ වැරදි තමයි. ඒත් මම ඌ එක්ක වෛර බැඳගෙන්නේ. ඌ මගේ යාළුවෙක්. මම ඌට සමාව දෙන්න. අපිට ආපු අභියෝග නිසා කැමරාකරණයේදී වුණ අඩුපාඩු ටික අපිට එඩිටින් පැත්තෙන් හදන්න සිද්ධ වුණා. එතකොට ඒ කියන්නේ අපි තිබ්බ සමහර තැන්වල තිබ්බ ඉඩ සීමිතයි. ඒ සීමිත ඉඩ පාවිච්චි කරලා අර හරියට අපේ සීන් එකට අදාළ කොටස් ටික අපිට පෙළගස්සන්න මහන්සියක් වෙන්න වුණා. ඉතින් මම හිතනවා ඒක අනිත් අයගේ උදව් ඇතුව මට සෑහෙන දුරට හරියට කරගන්න පුළුවන් වුණා කියලා. ගෙච්චර කියන්න එපා බං. දෙකක් විතර ඉහළට ඇති. ගුරුතුමා අඩේ එහෙම අඩු කරලා මේ කරද්දි අමතක නොවන සිදුවීම් හුඟක් තියෙනවා. කියන්නේ අපිට කාලයක් මතක් කර අපිටම රස විඳින්න පුළුවන් සිදුවීම් ගොඩාක් තියෙනවා. ඉතින් මේක අපි හුඟක්ම අර අපේ ආත්ම තෘප්තිය කියන දේ පදනම් කරගෙන තමයි මේක පටන් ගත්තේ. ඉතින් ඒකට අපිට මතක් කර විඳින්න පුළුවන් හුඟක් මතක තියෙනවා මේ කාලශ්‍යත කියන මේ ප්‍රොඩක්ෂන් එක ඇතුලේ. එකක් තමයි අපි පළවෙනි දවසේ ලොකේෂන් බලන්න යද්දී අපිට ලොකේෂන් අනිත් නිර්මාණ වලට සාපේක්ෂව අපිට සෑහෙන ගිහින් ලොකේෂන් බලන්න ඕන. මොකද අපි ඒ ලොකේෂන්ස් වල ෆයිට් කරන හින්දා අපි එතන කොහොමද ෆයිට් කරන්න සුදුසුද නැද්ද නැත් මොනවාද තියෙන්න ඕන. අපි ලොකේෂන් එකට අනුවත් ෆයිට් එක හදා ගන්න ඕන. මොකද අපි ගෙදරදී නැත්තම් වෙන තැනකදී පුහුණු වෙන සටනම අපිට එතන ගිහින් කරන්න බෑ. මොකද ලොකේෂන් එකේ තියෙන වෙනස්කම් හින්දා. අපි එහෙම ලොකේෂන් ගිය පළවෙනි දවසේ තනිකර මං ඉස්සෙල්ලත් කිව්වා වගේ වැස්ස දවසක්. රවුගල ගල හුඟක් ලිස්සනවා. මේ වැස්ස දවසේ පාසියෙන් බැඳිලා ඉතින් ඒ කැලේ පීරගෙන ගිහිල්ලා අපි අදාළ තැනට ගියාට පස්සේ වැස්ස පටන් ගත්තා. ඉතින් අපිට එළවෙන්නවත් තුන්නේ නැහැ. පැය මම හිතන්නේ 6-7ක් විතර ඒ ගල් තලාවේ ගල් ගුහාව ඇතුළට වෙලා අපි වැස්ස අඩු වෙනකන් හිටියා පහළට බහින්න විදිහක් නැතුව. ඉතින් ඒ වගේ මේක ටීම් එකේ හැම එක්කෙනාගේම කියන උපරිම එෆර්ට් එකක් දාලා එළියට දුන්න නිර්මාණයක් කිව්වොත් හරි. ඉතින් අපි ඒක මානව සාර්ථකයි. මෙහෙම නිර්මාණයක් කරන්න මූලික දෙයක් එක්කෙනෙක් විදිහට මට මාර සතුටක් තියෙනවා. මොකද හැමෝම පුදුම උනකින් මේක වැඩේ එලියට දාන්න මාර විදිහටම කැපුණා මේක. කාලශ්‍රේත කියන කෙටි චිත්‍රපටයේ මට හම්බුනේ මාළක කියන ඉදිරිවාදී ඒ චරිතය නිරූපණය කරන්න. ඒකෙදී ඒ චරිතය ගැන කිව්වොත් ඒ කැරක්ටරේ ටිකක් ඩයලොග්ස් අඩු චරිතයක් තමයි මට හම්බුනේ. ඒක නිසා මට අර ඒකේ ගොඩක් ඇක්ෂන් ෆේෂල් එක්ස්ප්‍රෙෂන් වලින් තමයි මට ඒකෙදී පෙන්වන්න හම්බුනේ. ඒක හොඳ අත්දැකීමක් වුණා. ඩයලොග්ස් අඩු හින්දා ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුණා මට. තව මේකේ ඇක්ෂන් පැත්ත කතා කරොත් මට ඒකේ රමිත් එක්ක තිබ්බේ ගියහටනත් අපි නිසලත් එක්ක ගිහින් අපි ලොකේෂන් බලලා ඒක සෙට් කරන් අපි කලින් ප්‍රැක්ටිස් කරා. ඒ ප්‍රැක්ටිස් කරද්දි නිසල සෑහෙන ඒකෙදී මගේ අඩුපාඩු හදලා ඇක්ෂන් ෆයිට් එක ගොඩක් ලස්සන කරා. එතනදී නිසලකින් හම්බුණ සප් එක මට ගොඩක් උදව් වුණා. හොඳ අවුට්පුට් එකක් එළියට දෙන්න. මේක මගේ ඇක්ටින් ගැන කිව්වොත් ඒ වගේ මම ඇඩ් කරපු පළවෙනි අවස්ථාව. ඒකෙදී ගොඩක් හොඳ අත්දැකීමක් වුණා. මොකද ඒකේ කතාවත් එක්ක බැලුවොත් හොඳ ස්ක්‍රිප්ට් එකක් තියෙන්නේ. ඒක ගලාගෙන යන විදියට තියෙනවා. ඒකත් එක්ක චරිත අර කැරක්ටර් බිල්ඩ් වෙන විදිය ඇක්ට් කරද්දී ඒක හොඳ අත්දැකීමක්. හොඳ ප්‍රතිචාර අපිට හම්බුණා. නිර්මාණය හොඳයි කියලා අපි හිතනවා. කාලශ්‍රේත නිර්මාණය අපේ මේ තරුණ දරුවන්ගේ නිර්මාණයක්. ඉතින්දී මම හිතන්නේ මම දැක්ක විදිහට මට දැනෙන විදිහට මේ අය බොහොම සැලසුම් සහගත මේ වැඩේ ඉතා කෙටි කාලයක් තුල නිර්මාණය කරන්නට උත්සාහයක් දැරුවා. ඉතින් මටත් අංගනින් දායකත්වයේ ලබා දෙන්න ඒ අයගේ ආරාධනාවක් ලැබුණා. ඉතින් ඒ තියෙන රූප රාමුව සහ ඒ තියෙන ලොකේෂන් එක බැලුවොත් ඒ දිනවක් වානුත් බොහොම කාලගුණය අයහපත් කාලගුණයක් තිබ්බේ. ඉතින් විශේෂයෙන්ම මට මගේ චරිතයත් එක්ක තියෙනකොට මට උඩුකය නිරාවරණය පින්න තිබ්බේ. ඒ නිසා සමහර විට ඒ ගල්තලා උඩ නැත්තම් බොහොම ලිස්සන සුළු ගල්තලා උඩ ඒ රංගපෑමේ
යෙදෙන්න සිද්ධ වුණා. එතෙන්දී බොහොම ප්‍රවේශංකාරීව මගේ රංගනය ඉදිරිපත් කරන්නටත් ඒ වගේම ඒ අය මාව බොහොම ආරක්ෂා සහිතව අපිට ඒ ස්ථානවල ඒ කටයුතු කරන්නට සිද්ධ වුණා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී ඔය තිය පහරත් එක්ක නැත්තම් ඒ ලොකේෂන් එකේදී අපි රංගනයේ යෙදෙන අවස්ථාවලදී කූඩල්ලෙන්ගෙන් සෑහෙන කරදර සිද්ධ වුණා. මම හිතන්නේ ඒවා නොතකා ඒ අපේ තරුණ දරුවෝ ටික බොහොම කැපවීමෙන් එකමුතුව ඒ වැඩේ සාර්ථකව ඒ කාල රාමුව තුළ නිවා කරන්නට උත්සාහ දරුවා. අපේ දරුවන්ගේ සංකල්පය ඉතාම වටිනවා. මොකද දේශීය සංකල්පයේ ජාත්‍යන්තරයට ගෙනියන්න ඒගොල්ලෝ දරන උත්සාහය වැඩිහිටියෙක් වශයෙන් මම සුබ පතනවා. කාලශ්‍රිත කියන්නේ ඉතින් ඇත්තටම කියන්නේ මට අලුත් අත්දැකීමක්. ඒ කියන්නේ අලුත් අත්දැකීමක් කියන්නේ මම සවුන්ඩ් ඉන්ජිනියරින් සහ මියුසික් ඒ කොම්පෝසර් කෙනෙක් විදිහට මම වැඩ කරනවා. ඒකෙදි මට ඇත්තටමදී හම්බුන පළවෙනි අත්දැකීම ෆිල්ම් එකකට, ෂෝට් ෆිල්ම් එකකට මියුසික් ප්‍රොඩියුස් කරන්න හම්බෙච්ච පළවෙනි අත්දැකීම. ලොකුම අභියෝගය තමයි මට ආවේ. ඒකෙදි ඒක ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඉතින් කාලය තමයි මට ආවේ ලොකුම අභියෝගේ. මොකද මාසයක් එකමාරක් වගේ කාලයක් ඇතුළත ලොකු ප්‍රොඩක්ෂන් එකක් කරන්න මට ලොකු අභියෝගයක් ආවා. නිසන මල්ලි අභියෝගය මට දුන්නා. මම ඒක හදවතින්ම බාර අරගෙන මම ඒක ලස්සනට කරා කියලා මම හිතනවා. ඉතින් ඒකෙදි අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕනේ මම ගොඩාක් ෆිල්ම් එකේ විනාඩි 26කට කිට්ටු කාලයක් තියෙනවා. ඒ කියන්නේ එකම ජොනර් එකේ දුවන්නේ නැතුව එකම කන්සෙප්ට් එකේ දුවන්නේ නැතුව එක එක ජොනර්ස් වලට කඩලා එක එක කන්සෙප්ට් වලට කැඩුවා මම. ඒ කියන්නේ එක එක ෆයිට් සීන් වලදී ෆයිට් සීන් මට මතක හැටියට 3ක් විතර තියෙනවා ඒකේ. ඒ ෆයිට් සීන් 3ේදී ජොන්රස් 3කට කැඩුවා. ඊට අමතරව මියුසික් වයිබ් එක ටිකක් මම ගොඩක් ඔය ටිකක් පිටරට දේවල්, ඒ කියන්නේ හොලිවුඩ්, බොලිවුඩ් ඒ වගේ දේවල්, ඒ වගේ ෆිල්ම්ස් බලලා ඒ හොරර් ත්‍රිලර් ඒ පැත්ත පොඩ්ඩක් ටච් කරලා තමයි මම මේක ලල්ලා ඉල්ලලා ඉල්ලලා ඉතින් හොලිවුඩ්, බොලිවුඩ් ඒ වගේ කියන්නේ ලොකු ඉන්ඩස්ට්‍රීස් වල තියෙන සහ ඒ වගේ ලොකුවට කියන්නේ ලොකු එෆර්ට් එකක් දරන ෆිල්ම්ස් වල ආభాෂයක් කරගෙන තමයි මම මේක ගොඩක් කරේ. විශේෂයෙන්ම කියන්න ඕනේ ඒක අපිටම ආවෙනික වෙච්ච අපේම කල්චර් එකක්. ඒ පැත්ත පෙන්නන අපේ ෆයිටින්ග්ස් ඒ වගේ අපේ කල්චර් එක ඒ වගේ පෙන්නන ෆිල්ම් එකක් මේක. ඉතින් ඒකෙදි අනිවාර්යෙන්ම අපේ දෙයක් මේකට මම ඇඩ් කරේ නැත්නම් ඇත්තට මේක වැඩක් නෑ. මොකද ඒකේ තියෙන කන්සෙප්ට් එක සහ ඒකේ තියෙන ඒ වයිබ් එක ගන්න නැත්නම් අපිට අමාරුයි. ඊට අර නිසල මල්ලි කිව්වා වගේ ඒ වයිබ් එක හදන්නේ මියුසික් වලින් ඇත්තටම ඕනම ෆිල්ම් එකක. ඉතින් ඒකෙදි මම ඇත්තටම අපේ දේ කියලා මම යූස් කරේ ගොඩක්ම. ඒකෙදි අර තිමිර අවතාරයේ තිමිර රාක්ෂයා ඒ ඇවිල්ලා දෙන ෆයිටින් එක, කියන්නේ ෆයිට් කරන එකේ මම මෙටල් රොක් කියන ජොන්ර් එකත් එක්ක මික්ස් කරා අපේ හග්ගෙඩි, යක්බෙර, ගැටබෙර ඒ වගේ දේවල් මේවා කරලා. ඊට අමතරව මට ඊට වඩා තව දෙයක් මේකටම යුනික් වෙච්ච දෙයක් මට ඇඩ් කරන්න උවමනාවක් තිබ්බා. මේ ඒ කියන්නේ මොන හරි, ඒ කියන්නේ අපි මේක දැන් රාක්ෂයෝ, අවතාර, කුම්බාණ්ඩ ඒ වගේ දේවල් ගැන කතා කරද්දී ඒ සයිඩ් එකට ඒ සීන් එකට යන මොන හරි දෙයක් මට ඇඩ් කරන්න උවමනාවක් තිබ්බා එක තැනකදී. ඒ කියන්නේ මේකේ පීක්ම පොයින්ට් එකේදී. ඒකදී ඇඩ් කරපු දේ තමයි මම ඔකට මන්ත්‍රයක් ඇඩ් කරා. ඉතින් දසුන් මල්ලි තමයි මන්ත්‍රය මට ලියලා දුන්නේ. ඒ කියන්නේ මේක කොහෙවත් අපි පුස්කොළ පොතකවත් එහෙම තිබ්බ මන්ත්‍රයක් නෙවෙයි, මේකටම හොඳ තේරුමක් තියෙන, මේකටම ස්ටෝරි එකටම ආවේනික වෙච්ච මන්ත්‍රයක් ඒක. ඉතින් ඒකෙදි ඒක තමයි මම එතනදී ඇඩ් කරේ. මේ කියන්නේ ෆිල්ම් එකේ තියෙන අපේ කියන්නේ අපේ සංස්කෘතිමය දේ ඉස්මතු කරන තැනක් විදිහට තමයි මම මේක යූස් කරේ. අනිත් එක මම ගොඩක් ඔය හොඳ ලෝක ප්‍රසිද්ධ ඉන්නවා කිම් ඩ්‍රැකියුලා කියලා ආටිස්ට් කෙනෙක්. එයාගේ දේවල් මම ගොඩක් ෆලෝ කරනවා. ඉතින් එයාගේ සින්දු වල සහ එයාගේ කන්සෙප්ට් වල තමයි ගොඩක්ම තියෙන්නේ. එකම සින්දුවක හරි මොන හරි දෙයක ජොන්රස් ගොඩකට කඩනවා එයා. ජොන්රස් ගොඩකට කඩලා තමයි ඒක අර මිනිස්සුන්ට ඒක මාර විදියට ෆීල් වෙන්න එයා හදනවා. ඉතින් ඒකෙදි මම ඇත්තටම රෙෆරන්ස් එකක් විදියට එයාව ගත්තා ඒකෙදි. ඉතින් ලස්සන වැඩක්. මටත් ලොකු අත්දැකීමක්, ලොකු අභියෝගයක්. මොකද අපි මේ මල්ලිලා මොනවා කරත්, ඒගොල්ලන් කොච්චර ලස්සනට වැඩේ කරත් අන්තිමට වයිබ් එක හදලා දෙන්න ඕනේ මම. ඉතින් ඒ වයිබ් එක මම හිතනවා සාමාන්‍යයෙන් සාර්ථකව මම හදලා දුන්නා කියලා. ඒක එකක්. ඉතින් අමතරව ඒකෙදි විශේෂයෙන්ම මම යූස් කරා ගොඩාක්ම අපි මියුසිකලි ගියොත් මම යූස් කරා මොන්ටාජ් M7 කියන කීබෝඩ් එක, ලේටස්ට්ම කීබෝඩ් එකක් Yamaha කීබෝඩ් එකක්. ඊට අමතරව ප්ලගින්ස් වලින් මම යූස් කරා Nexus වගේ ප්ලගින්ස් ගොඩක්. මොකද EDM පැත්තක් මම ඕකේ ෆලෝ කරලා තියෙනවා. ඒ වගේ ප්ලගින්ස් යූස් කරා. ඊට අමතරව අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේක මියුසිෂියන් කෙනෙක් විදිහට ආඩම්බරෙන්ම කියන්න ඕනේ අපේම ප්ලගින්ස් මේවා කරන Falcon library ඒගොල්ලන්ගේ ඒ වගේන් තමයි මම ගැටබර, හත්බෙඩි, යක්බෙර වගේ දේවල් ඒවා ඒගොල්ලන්ගෙන් තමයි මම ගත්තේ Falcon library. ඒක ගැන අනිවාර්යයෙන්ම කියන්න ඕනේ පංචතූරිය. මොකද ඒක අපේ දේශීය දේ VST එකක් විදිහට ඉන්ට්‍රොඩියුස් කරලා ඒ පැත්ත
ඇත්තටම එක මාර වටිනවා. ඉතින් ඒ වගේ දේවල් යූස් කරා මම. ඩබින් එකත් මමම තමයි කරේ. ඩබින් රෙකෝඩින්ග්ස් ටිකත් මම කරේ. ඉතින් ඒකෙදි නම් ඇත්තටම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක ඉමෝෂන්ස් ටිකයි ඉම්ප්‍රෙෂන්ස් ටිකයි අපි ෆස්ට් අපේ අත්දැකීම හැටියට මේ මල්ලිලාගේ පළවෙනි අත්දැකීම මේ විදිහට කරපු ලොකු අභියෝගයක් ආවේ නැහැ. අපි ඒක ටට්ටක් ගාලා කරගෙන ගියා. අභියෝග වලට වඩා ඉතින් ආතල් තමයි තිබ්බ ඇතුලේ. හිනා වෙනවා ඉවරයක් නැහැ. නිසල මල්ලි එහෙම ඉතින් කරන්න ගියාම කොහොමද එක වචන විනාඩි 10ක් විතර කිව්වා. එපා කියනවා. කිව්වා. අඩේ මේ පොඩි දවස ගියාගත්තේ හිනාවවී වගේ මේ වුණා. ඒ වගේ ඉතින් අපි මේක හරි චිල් එකේ හරි ආසාවෙන් හරි මේකෙන් අපි මේ වැඩේ කරා. මේ කලින් පාර ප්‍රැක්ටිස් එකේ දීලා අය පාර ගඩි පොඩ්ඩක් බලාගන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් අප්පට මේ ළඟට සෑහෙන කාලේ ඒකට තමයි ඒ පොඩි කාක බලන්න Rolling. Now. And action. Yeah. Right. One rolling. Action. Salga kamu. Rolling. එන්න අයුම් ප්‍රැක්ටිස් කරන්න මම රෝල් කරලා තියෙනවා. මම ඒත් එක මේ කරනවා. හරිද? මම රෝල් කරලා තියෙන්නේ. හරි. උඹට දැන් කලබල වගේ පේනවද මම? හරි. හරි එන්න. හරි. Rolling. හරි. ඔව්. And action. හරි ඔතන පොන්. Rolling and action. Right, rolling and action. නැවතුණා. හරි පැන්න එළියට. ඩුස්. හරි. ඒ වගේම තමයි මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වැඩේට අපිට මුලින් ඉඳන් ලොකු සපෝට් එකක් ලැබුණා. ඒ සපෝට් එක දුන්න හැම කෙනෙක්ටම අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අපි හිතනවා අපේ පළවෙනි පියවර සාර්ථකයි. අපි බලාපොරොත්තු වුණාටත් වඩා YouTube views ප්‍රතිචාර අපිට තාමත් ලැබෙමින් පවතිනවා. ඇත්තටම අපි මේ වැඩෙන් බලාපොරොත්තු වෙන්නේත් අපේ හැකියාවන් රටු ලෝකෙට අරන් යන ගමන්ම
ප්‍රේක්ෂකයන් විදියට ඔබගේ රසවින්දනයේ හිස්තැන් පුරවන්නේ. ඉතින් මේ පටන් ගැනීම විතරයි කාලශ්වේත කෙටි චිත්‍රපට මාලාව කොටස් වශයෙන් ඉදිරියට නිර්මාණය කිරීමට තමයි අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ නිසා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. දැන් මේක සීරීස් එකක් විදිහට කරන නිසා ඉස්සරහට එන්න තියෙන කොටස් වලටත් අපි මීටර් එෆර්ට් එකකින් ක්වොලිටි එක මේන්ටේන් කරන ගමන් මේ අපේ වෙච්ච අඩුපාඩු හදාගෙන ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. හැමෝගෙම ඉල්ලනවා ඉස්සරහට එන්න තියෙන ඒවාටත් අපිට මේ වගේම වගේ අදහස් යෝජනා චෝදනා ඔක්කොගෙම අපිට අයිඩියස් ලබා දීලා මේ සපෝට් එකක් දෙන්න කියලා. කට්ටියගේ තිබ්බ එකමුතුකමත් එක්ක ලොකු සෑහෙන දෙයක් අපි කරන්න පුළුවන් වුණා. ලොකු අවුට් එකක්. ඉතින් හැමෝටම තෑන්ක්ස් කරන්න ඕනේ. මේක මගේ විතරක් නෙවෙයි සෑහෙන්න නම් වශයෙන් කියන්න බෑ. ඉතින් සෑහෙන කට්ටිය සපෝට් එකක් දුන්නා. ඉතින් සෑහෙන සන්තෝෂයි. ඉතින් මේ වගේ ටීම් එකක් එක්ක එකතු වෙලා මේ විදිහේ වැඩක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් අලුත් එපිසෝඩ් එකකින් ආයෙ පාරක් හම්බෙමු. දැන් ගොඩක් කට්ටිය කුතුහලයෙන් ඉන්නවා මොනවද වෙන්නේ කියලා. හොඳ දෙයක් අපි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔක්කොම. අපි මේක කතා මාලාව කරන්න යන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදිත් අපි හොඳ වෙනසක් කරන්න ඉස්සරහට බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මං හිතන හොඳ නිර්මාණයක් තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියේදීත් මේ මීට පරිබාහිර මීට වෙනස්ම මේ කන්සෙප්ට් එක ඇතුළේ නැති වෙනමම කන්සෙප්ට් එකක තව ෂෝට්ස් ෆිල්ම්ස් අපි කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට. ඒකෙදි මම තමයි මියුසික් ප්‍රොඩියුස් කරන්නේ හැම එකෙදිම. ඉස්සරහට තව වෙනමම වයිබ් එකක් ගේන්න බලාපොරොත්තුෙන් අපි එහෙනම් මේ වැඩේ මේ විදිහට නිමා කරනවා. අපි ඉස්සරහට සෙට් වෙමු. මම හිතන්නේ ඉදිරි නිර්මාණ තුලත් ඒ දේ මීට වැඩිය බොහෝ 100,000 ගුණෙන් ඉහළ නිර්මාණ කිරීමට ඒ අයට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා වැඩිහිටියෙක් වශයෙන් මම ප්‍රාර්ථනා කරනවා. ලංකාවට අලුත් දෙයක් සයින්ස් ෆික්ෂන් YouTube සීරීස් එකක් කියන එක අපි මේකෙන් පටන් ගන්න අවස්ථාව හම්බුණා. ඉතින් ඒකේ පළවෙනි එපිසෝඩ් එක අපි සාර්ථකව ඉවර කරා. ඉතින් අපි මේ විදිහටම ඔයාලා රසවින්ද කතාවම ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා තව එපිසෝඩ් ගානකින්. මේ කාලශ්වේත වගේ තවත් නිර්මාණ ඉස්සරහට බිහි වෙයි කියලා අපි හිතනවා. මොකද මේ තරුණ ප්‍රජාව ඉන්නවා හුඟක් ක්‍රියේටිවිටි එක තියෙන අය. ඒ විදිහ අයගෙන් අපේම සංකල්ප අපේම කන්සෙප්ට් පාවිච්චි කරලා මේ විදිහේ ලස්සන නිර්මාණ හුඟක් බිහි කරන්න මේක පළවෙනි අඩිතාලමක් වෙයි කියලාත් අපි හිතනවා. ඉතින් මොකද අපිත් ආසාවෙන් ඉන්නවා Netflix නැත්තම් Hollywood level එකට අපේ නිර්මාණයක් කවදා හරි බිහි වෙනවා දකින්න. ඉතින් ඒකත් අපේ එක තියෙන පුංචි බලාපොරොත්තුවක්. ඉතින් ඊළඟ කොටස් වලින් නැවත හමු වෙමු. දිගටම අපිත් එක්ක ඉන්න. හැමෝටම සුබ පතනවා. good luck. ඉතින් හැමෝටම ජය වේවා. ජය වේවා. ජය වේවා. ජය වේවා. සියලු දෙනාටම ජය වේවා.